මధු කිචන් YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ රසම රස වම්බඩු කරියක්. බලමු අපි හදාගන්න විදිහ. මුලින්ම අපි වම්බඩු ටික කපා ගන්න ඕනේ. ඊට පස්සේ සුදු ලුණු, බී ලුණු, නයි කොච්චි කරල් දෙකකුත් දාලා ඉවර වෙලා මිරිස් කුඩු නම් බොහොම අඩු ප්‍රමාණයක් දාන්නේ. මිරිස් කුඩු මේස හැඳි භාගයක් විතර දාලා ඉවර වෙලා තුන පහ කුඩු මේස හැඳකුත් එකතු කරන්න ඕන. ඊට පස්සේ කහ කුඩු මේස හැඳකුත් එකතු කරලා ඉවර වෙලා මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ රස අනුව ලුණු එකතු කරගන්න ඕන. අනිවාර්යයෙන්ම මේකට තව ගම්මිරිස් එකතු කරගන්න ඕන. ඊට පස්සේ තව මේකට කරවල එකතු කරගන්න ඕන. මම නම් එකතු කරේ අඟුළු කරවල. අඟුළු කරවල දාලා මේක මේ හදපුම හරිම රසයි. අනික මේ වටු එකට වතුර එහෙම දාන්නෙත් නෑ, පොල් කිරි දාන්නෙත් නෑ. තෙලෙන්ම තමයි හදාගන්න ඕන. ඊට පස්සේ දැන් අපි මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. මේ ටික හොඳට කවලම් කරගත්තට පස්සේ ඒ ටිකට කරවලත් එකතු කරගන්න ඕන. කරවල නම් ටිකක් සාමාන්‍ය ලොකු කෑලි වලට කපා ගන්න ඕන. ඒ ටිකත් මේකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ ඇතිලියක් ලිපේ තියලා තෙල් ටිකක් වැඩිපුර දාලා රම්බේ කරපිංච දාලා පිම්පරාදුව හදා ගන්න ඕන. ඊට පස්සේ අපි හදාගත්ත බටු ටික එකතු කරලා ඉවර වෙලා හොඳට කවලම් කරන්න ඕන. මේකට වතුර දාන්නේ නැහැ. මඳ ගින්නේ තෙල් වලින්ම තමයි තඹ ගන්න ඕන. මේ තමයි අපි හදාගත්ත වම්බටු කරිය. මේක හරිම රසයි. වතුර දාන්න නැතුව මේ විදිහට හැදුවම ගොඩක් රසයි.